හයි ගයිස් ආයිබෝවන් කොහොමද කට්ටිය හැමෝම හොඳින් ඉන්නවයි කියලා හිතනවා. අනිත් එක සාමාන්‍යයෙන් ෆොරෙක්ස් කරන්න කැමති කට්ටියට තමයි මෙන්න මේ වීඩියෝ එක. හරිද? ඕගොල්ලන් පිටරට හිටියොත් ඒ වගේම ලංකාවේ හිටියොත් ඒක ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලන්ට අපේ සිග්නල් එක ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට අරගෙන මේ විදිහට ප්‍රොෆිට් කරන්න පුළුවන්. අපි දවස ගානේ ප්‍රොෆිට් කරන එක. හරිද? ඒ වගේම මගේ ප්‍රොෆිට් එකේ ඉඳලා කස්ටමර් ෆීඩ්බැක් එකේ ඉඳලා සම්පූර්ණයෙන්ම මේ ගෲප් එකේ ෂෙයා කරලා තියෙනවා. මේ විදියට සිගනල් එකක් දීලා තියෙනවා. එතකොට ඒකට ආපු ප්‍රොෆිට් එකේ ඉඳලා එතනදී දීපු ටාකට් එකේ ඉඳලා අපි සම්පූර්ණයෙන්ම ගයිඩ් කරලා තමයි ඕගොල්ලන්ව මේ ගෲප් එකේ අරන් යන්නේ. හරිද? ඉතින් මෙතනදී ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් කීයක් අපි ඩෙපොසිට් එකක් දාගෙන වැඩ කරන්න ඕනද? ඉස්සරහට ඕගොල්ලන්ට කෝස් එකක් හම්බ වෙනවා. ඉස්සරහට මම YouTube එකේම අප්ලෝඩ් කරන්නම් සම්පූර්ණයෙන්ම ඕගොල්ලන්ට ෆ්‍රීම මේ කරන්න පුළුවන් අනිවාර්යෙන්ම 30000ක් 40000ක් ගෙවල ඕගොල්ලන් කෝස් කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. හරිද? මේක අපි බ්‍රෝකර් දෙන්නෙක්ව යූස් කරනවා, XM ඒ වගේම Vantage යූස් කරනවා. ඕගොල්ලන්ට පාර්ට්නර් කෝඩ් එක යූස් කරලා මෙන්න මේ විදිහට XM යූස් කරනවා නම් මේ විදිහට පාර්ට්නර් කෝඩ් එක යූස් කරලා ඕගොල්ලන්ට account එකක් හදාගන්න පුළුවන්. Vantage යූස් කරනවා නම් රෙෆරල් බයි කියන එක ක්ලික් කරලා එතනදී තියෙන කෝඩ් එක යූස් කරලා ඕගොල්ලන්ට වැඩේ කරගන්න පුළුවන්. account එකක් හදාගෙන හරියට ID ඕගොල්ලන්ගේ address verification එකේ ඉඳලා සම්පූර්ණයෙන්ම verify වුණෙන් පස්සේ මෙන්න මේ වගේ තත්ත්වය දැන් යන ලංකාවේ තත්ත්වය දන්නවා. ඕගොල්ලන්ට වීඩියෝ පවා අපි දාලා තියෙනවා. හරිද? මේ රෙජිස්ටර් වීඩියෝ පවා දාලා තියෙනවා අපි. දැන් යන ලංකාවේ තත්ත්වය ඕගොල්ලන්ට දන්නවා. සමහර කට්ටියට ජොබ් එකක්වත් කරගන්න බෑ. වැඩට යන්න බෑ. මෙන්න මේ වගේ වෙලාව ඔගොල්ලන් මෙන්න මේ වගේ ඉන්වස්ට්මන්ට් එකක් කරලා තිබ්බොත් ඔගොල්ලන්ට මෙතනින් ඔගොල්ලන්ට දවස ගානේ පොඩි හරි ඉන්කම් එකක් $30 $20 හරි ඉන්කම් එකක් ගන්න පුළුවන් තත්ත්වයට ඔගොල්ලන්ට එන්න පුළුවන්. හරිද? සාමාන්‍ය විදිහට සාමාන්‍ය ජනතාව විදිහට සාමාන්‍යයෙන් ජොබ් කරලා විතරක් ඔගොල්ලන්ගේ ඉන්කම් එක ඔගොල්ලන්ගේ සැලරි එක ජොබ් කරලා විතරක් ඔගොල්ලන් අනිවාර්යයෙන්ම ඔය මයින්ඩ්සෙට් එකේ ඉන්න එපා. හරිද? ජොබ් කරලා විතරක් තමයි හම්බ කරන්න පුළුවන් මයින්ඩ්සෙට් එකේ ඔයගොල්ලන් ඉන්න එපා. මේ වගේ මොනවා හරි අවස්ථාවක් ආවොත් ඔයගොල්ලන්ට පුළුවන් මේ විදියට අපේ ෆීඩ්බැක් එකේ ඉඳලා මගේ account එකේ ඉඳලා සම්පූර්ණයෙන්ම බලා ගන්න පුළුවන්. හරිද? මේ වගේ ඔයගොල්ලන්ට ඉගෙන ගන්නත් පුළුවන්. හරිද? අපි ටිප්ස් ටිකක් දෙනවා. ඕක ඉගෙන ගන්නත් පුළුවන්. ඉස්සරහට බිගිනර් කෙනෙක් විදියට ඔයගොල්ලන්ට මේකේ මොකද්ද කරන්න පුළුවන්. ඒ වීඩියෝ එකේ ඉඳලා සම්පූර්ණයෙන්ම අපි දාලා තියෙනවා. ඉස්සරහටත් ඕගොල්ලන්ට වීඩියෝස් අපි දානවා මේකේ. හරිද? ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම දැන් සාමාන්‍යයෙන් ඩොලර්ස් 1000ක් 2000ක් තියෙන කට්ටියට මේකේ හොඳ ඔපචුනිටි එකක් තියෙනවා ගයිස්. හරිද? හිමීට කරන් යමු අපි. අපිට දවසෙන් කෝටිපතියෝ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. කිසිම අවශ්‍යතාවයක් නැහැ. දවසෙන් කෝටිපතියෝ වෙන්න අවශ්‍යතාවයක් නැහැ අපිට. හරිද? ඒක නිසා තමයි කියන්නේ හිමීට කරන් යමු අපි. ඒ වගේම ඩොලර්ස් 100කින් පටන් ගන්න කට්ටියට මම ප්ලෑන් එකක් දීලා තියෙනවා. ওই විදියට ඕගොල්ලන් පටන් අරන් කරන් යන්න. ඕගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් XM එක ස්කෑම් නැහැ ගයිස්. ඕගොල්ලන් ගොඩක් කට්ටිය දැන් ඊයේ මාකට් එකේ ලික්විඩිටි මේකක් වුණා. එතනදී ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මොන බ්‍රෝකර්ද ස්කෑම් කරන්න කියලා. හරිද? නම්බර් 1 බ්‍රෝකර් දෙන්නෙක් තමයි අපි යූස් කරන්නේ. Vantage and XM. හරිද? XM එකේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ස්ප්‍රෙඩ් එක විතරයි ගයිස් වැඩි. ස්ප්‍රෙඩ් එක වැඩි වෙන්න හේතුව හරිද? ස්ප්‍රෙඩ් එක වැඩි වෙන්න හේතුව තමයි ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට අපි ටිප්ස් උත් දීලා තියෙනවා. මේ විදිහට මේකත් බලන්න පුළුවන්. බිගිනර් කෙනෙක්ට අවශ්‍ය වෙන සම්පූර්ණ ගයිඩ්ලයින්ස් එක අපි ඔයගොල්ලන්ට කියලා දීලා තමයි අපි මේක කරන් යන්නේ. සාමාන්‍යයෙන් එක ට්‍රේඩ් එකක් ගන්නකොට ඔයගොල්ලන් බලන්න හරියට මම ඇයි මේ ට්‍රේඩ් එක මේ සිග්නල් එකට ඇයි මම ට්‍රේඩ් කරන්නේ? මොකද්ද මේකේ තියෙන සිස්ටම් එක? මොකද්ද මේකේ ෆලෝ කරන්න ඕන ගයිඩ්ලයින්ස් එක? මොකද්ද මේකේ තියෙන ට්‍රෙන්ඩ් එක? සෝ ඔක්කොම බලලා ඕගොල්ලන් ට්‍රේඩ් කරනකොට අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ටත් පුළුවන් මේක ඉක්මනටම ඉගෙන ගන්න. හරිද? සෝ ඔහොම තමයි ට්‍රේඩින් කරන්න ඕනේ. වෙන එක්කෙනෙක් සිග්නල් එකක් දීපු පළියට ඕගොල්ලන් ඔය සිග්නල් වලට ට්‍රේඩ් ගන්න යන්න එපා. හරිද? පොඩ්ඩක් හරි බේසික් දේවල් ඉගෙනගෙන ඕගොල්ලන් මේකට එන්න. අනික පොඩි මුදලක් දාගෙන මේකට එන්න එපා. ඩොලර් 50ක් 30කින් මේක ට්‍රේඩ් කරලා ගොඩ යන්න බෑ. හරිද ගයිස්? අඩුම ඕගොල්ලන් ඩොලර් 150කට වැඩියෙන් දාගෙන ආවොත් ඕගොල්ලන්ට 0.01 ලොට් වලින් අරගෙන පොඩියට හරි ගේම් එකක් ගහන්න පුළුවන්.
හරිද? සෝ මේ විදිහට හැමදාම වගේ මගේ ප්‍රොෆිට් එක ඒ වගේම අපිත් එක්ක වැඩ කරන කට්ටියගේ ප්‍රොෆිට් එකේ ඉඳලා සම්පූර්ණයෙන්ම අපි මෙතනදී දාලා තියෙනවා අපේ ගෲප් එකේ. මේක ෆ්‍රී, සම්පූර්ණයෙන්ම ෆ්‍රී සිග්නල් එක තමයි. ඔයගොල්ලන්ට නිකන් වුණොත් මේ ගෲප් එකේ ජොයින් වෙලා බලන්න පුළුවන් අපේ ගෲප් එකේ මොකක්ද වෙන්නේ, කොහොමද සිග්නල්ස් ලබා දෙන්නේ. ඒක බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ට. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? VIP කියන්නේ ගොඩක් කට්ටිය VIP කරන්න කියලා කියනවා. VIP කරන්න කියලා කියනවා. ඉස්සරහට මම කරනවා ඕකත්. හරිද? හරියට account management කරන කට්ටිය, ඒ කියන්නේ account එක ඔයගොල්ලන්ගේ account එක හරියට manage කරලා trade කරන් යන කට්ටියට විතරයි ඔය VIP එක දෙන්නේ. ගේමක් ගහන්න පුළුවන් කට්ටියට විතරයි VIP එක දෙන්නේ guys. හරිද? so ඒකට හේතුව තමයි හරියම බැලන්ස් එකක් තියෙන්න ඕන. ඩොලර්ස් 1000කට වැඩියෙන්වත් ඔයගොල්ලන්ගේ account එකේ තියෙන්න ඕන. අඩුම ඩොලර්ස් 1000ක්වත් තියෙනවා. එතකොට තමයි ඔයගොල්ලන්ට මේකෙන් දෙයක් කරන්න පුළුවන් guys. හරිද? එහෙම නැතුව ඔයගොල්ලන්ට මේකෙන් කිසිම දෙයක් ලොකුවට බලාපොරොත්තු වෙන්න එපා. හරිද? මේ සයිඩ් වල ලොකුවට බලාපොරොත්තු වෙන්න. සාමාන්‍ය විදිහට දැන් යන තත්ත්වයේ, ලංකාවේ යන තත්ත්වයේ ඕගොල්ලන්ට හැමෝටම දන්නවා. සමහර කට්ටිය උදව් කරනවා. ඒ උදව් කරන කට්ටිය ඔයගොල්ලන් හිතනවද දවස ගානේ ජොබ් කරන් ඉන්න කට්ටිය කියලා? නෑ. දවස ගානේ ජොබ් එකක් කරතුත් ඒගොල්ලන් වෙනම ඉන්කම් එකක් ක්‍රියේට් කරන කට්ටිය තමයි දැන් මේ වෙලාවේ උදව් කරන්නේ හැමෝටම. හරිද? එක්කෝ ට්‍රේඩින්, එක්කෝ මොන හරි යම් දෙයක් බිස්නස් එකක් කරනවා. හරිද? ඕගොල්ලන්ට මේ ලෝකේ එක තැනකට එන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඕගොල්ලන් බිස්නස් එකක් කරන්න ඕනේ. හරිද? ජොබ් එකේ ඉඳගෙන ඕගොල්ලන්ට ඔය මේක කරන්න බෑ. ජොබ් එකේ ඉන්නව නම් ඕගොල්ලන් හොඳ ක්වොලිෆිකේෂන් එකේ හොඳ සැලරි එකක්, හයි සැලරි එකක් තියෙන මේකක් ඉගෙනගෙන තියෙන්න ඕන. ඊට පස්සේ තමයි ඕගොල්ලන්ට මේ වගේ ඉන්කම් එකකට යන්න පුළුවන් වෙන්නේ. මෙතනදී මම ඕක නෙමෙයි කතා කරන්නේ. එක්කෝ ඕගොල්ලන් බිස්නස් එකක් කරන්න ඕනේ. ඒකට ඕගොල්ලන්ට ලොකු මුදලක් ඕනේ. එහෙම තිබ්බොත් විතරයි ওই විදියට බිස්නස් එකක් කරන්න පුළුවන්. හැබැයි ඕගොල්ලන්ට මෙන්න මේ බිස්නස් එක කරන්න. හරිද? මේ ට්‍රේඩින් ෆීල්ඩ් එකට එන්න ඕගොල්ලන්ට අඩුම ලක්ෂ 3ක් තිබ්බතුත් ඇති. දවස ගානේ ඕගොල්ලන්ට මිනිමම් රුපියල් 5000ක් ඕගොල්ලන්ට දවස ගානේ ෂුවර් earn කරන්න පුළුවන්. හරියට ෆලෝ කරොත්. හරියට ෆලෝ කරොත් මම කියන දේ හොඳට මතක තියාගන්න. ගයිඩ්ලයින්ස් එකේ ඉඳලා සම්පූර්ණයෙන්ම හරියට ෆලෝ කරොත් ඔයගොල්ලන්ට දවසකට රුපියල් 5000ක් ෂුවර්. ලක්ෂ 3ක් තියාගෙන හැමදාම වගේ ඔයගොල්ලන්ට රුපියල් 5000ක් කියන්නේ මාසෙකට ලක්ෂ 1.5යි. හරිද? එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ඩොලර්ස් 100ක් කියන්නේ 100ක් earn කරන්න පුළුවන්. හරිද? එහෙම නැතුව 50ක් කියලා කියමුකෝ. 50ක් earn කරන්න පුළුවන්. ලක්ෂ 2ක් එකහමාරක් අනිවාර්යයෙන්ම ෂුවර් guys. හරිද? so ඒක තමයි මේකේ තියෙන වටිනම දේ. හරිද? මේකේ accounts ඔයගොල්ලන්ට මේ group එකේ නිකන් උනොත් join වෙලා බලන්න පුළුවන්. අපි accounts හදන තැන ඉඳලා videos දාලා තියෙනවා. හරිද? ඒ වගේම ඔයගොල්ලන්ට කොහොමද register වෙලා වැඩේ කරන්න ඕනේ කියලා videos දාලා තියෙනවා. screenshot එක දාන්න අනිවාර්යයෙන්ම account එක හදලා තියෙනවා නම් ස්ක්‍රීන්ෂොට් එක දාන්න ID එක, ඒ වගේම ඩිපොසිට් කරපු ගානත් ස්ක්‍රීන්ෂොට් එකක් දාලා මාව පර්සනලි කන්ටැක්ට් කරන්න. ඕගොල්ලන්ට කියලා දෙන්නම් ඉස්සරහට කොහොමද වැඩේ වෙන්න ඕන කියලා. ඉතින් සෙට් වෙන කට්ටිය අනිවාර්යයෙන්ම පර්සනල් මෙසේජ් එකක් දාන්න. next video එක උදේ හැමෝම see you soon. bye.